රාහුව ආපුවාම අපිට ධනවිල මුදල් දීපල යාන වාහන සිතූ පැතූ සම්පත් තරම් දෙනවා. රාහුගේ දසාවක තමයි හැමෝම විදේශගත වෙලා තියෙන්නේ. කුජගේ නැකත්තල රැඳෙන රාහු තමයි දරුවෝ නොමකට යන්න අවස්ථාවක දන්නවද වැඩ? රාහු ඉන්නේ බුදත් එක්ක නම් ඒ ඥානකාරක යෝගයක් හැමදාම රාහු කියන ගහයා ළඟ ඉන්න කෙනා ආදේශ කර ගන්නවා. ආයුබෝවන් ආයුෂ් බොහෝ වේවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන රාහු ගැන. රාහු කතා කරනකොටම අපේ හිත වලට එන මහා ලොකු බියක් වෙන්න පුළුවන්. ජීවිතේ හැමදේම හදලා දුන්න ග්‍රහයෝ ඉන්නකොට රාහු අපේ හැමදේම නැති කරා නේද කියලා. ජීවිතේ මම දකින හැටියට මිනිස්සුන්ට කායික වශයෙන් මානසික වශයෙන් ලොකු පීඩා ඇති කරන ග්‍රහචාර කොතෙකු හිටියත් වැඩියෙන්ම බාධක උදා කරන එකම ග්‍රහයා හැටියට කතා කරන්නේ රාහු කියන ග්‍රහයා. බලන්නකෝ රාහුට අයිති වෙන්නා වූ සීමා මායිම් කොහොමද කියලා. රාහු ජීවිතයේ පුංචි කාලේ ඉඳන්ම ජීවිතයේ තරුණ කාලේ මැදියම් අවසන් කාලේ මේ කොටස් ටික ඔක්කොම එකතු කරගෙන රාහු ජීවිතේ කොයි කාලේ හම්බුණත් මිනිසුන්ට පීඩාවක් බාධාවක් සිද්ධ නොකර ගියපු කාලයක් නැති තරම්. ළමා කාලේ ගත්තත් මැදි හොරා කාල පරිච්ඡේදය ගත්තත් ජීවිතයේ මනුස්සයන්ට ඒක කායික වශයෙන් මෙන්න මානසික වශයෙන් ලොකු පීඩාවන් ගෙන දුන්නු කාලයක් හැටියට තමයි රාහු ග්‍රහචාර හඳුනන්න පුළුවන්. අපිට තියෙනවා එක එක ග්‍රහයන්. ඒ නිසා අපි රවි සඳු කුජ බුධ ගුරු කිවි කේත රාහු කියන කොටස් ටික එකතු වෙනකොට ඔන්න ඔය රාහුට තියෙනවා අවුරුදු 18ක කාල පරිච්ඡේදයක්. රාහු අවුරුදු 18ක කාල පරිච්ඡේදයක් ගෙවනකොට රාහුගේ මුල් හෝරාව කතා කරලා තියෙන්නේ ජීවිතයේ රිදවීම් ඇති කරන කාලේ, මැද කාලේ විඳවීම් ඇති කරන කාලේ, අග කාලේ ජීවිතේ රිදවීම් විඳවීම් එක්කන් ජීවිතේ නැති කරන කාලේ හැටියට කොටස් ටික අපිට බෙදාවෙන් කරගත හැකි වෙනවා. ඒත් එක්ක මේ කතා කරන්න බලාපොරොත්තු වෙන රාහු අපි හිතමු ඇත්තටම නරකද කියලා මුල් හේතුව. නැහැ. රාහු නරක නැහැ. අපි කේන්දරවල කතා කරනවා 6 8 12 කියලා සීමා ටිකක්. කේන්දරය 1 2 3 4 ඔහොම කොටුරුක බෙදෙනකොට කේන්දරයක 6 වැන්න 8 වැන්න 12 ගැබ කියන ওই ස්ථාන තුනේ කේන්ද්‍රස්ථානයේ රැඳෙනවා නම් රාහු කියන ග්‍රහයා අපි ජ්‍යොතිෂයේ නිර්ණයක් තියෙනවා. නරක ග්‍රහයෝ සුබයි සුබ ග්‍රහයෝ නරකයි කියලා. මොන තැන් වලටද නරක තැන් වලට කේන්දරවල නරක තැන් හැටියට හඳුන්වාගෙන තියෙන්නේ 6 8 12 කියන ස්ථාන ටික. එහෙනම් ඒ ස්ථානවල රාහු වගේ ග්‍රහචාරයක් පවතිනවා නම් ඔබට ඔබේ කේන්දරයේ සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කේන්දරයේ 3 යන්න කියන ස්ථානයේ රැඳෙනවා නම් ඒත් ඔබට සුබ ප්‍රතිඵල ලබන්න පුළුවන් අවස්ථාවන් ගැන කතා කරනවා. 9 වෙනි රාහුව රැඳෙනවා නම් ඒත් ඔබ ධනමිල මුදල් දීපල ආර්ථික වශයෙන් යාන වාහන ආදී කටයුතු කාර්ය ලැබලා ජීවිතයේ ඉහළ ගමනක් යන්න තියෙන අවස්ථාවක් උදා කරන ග්‍රහචාරයක් හැටියට තමයි රාහු කතා කරන්නේ. දැන් ඔබ හිතන්න එපා. ඔබේ කේන්දරේ රාහු ඉන්නේ 3නේ. නැත්තම් ඔබේ රාහු ඉන්නේ 9 නේ. ඉතින් මට ඇයි ප්‍රතිඵල නැත්තේ කියලා. නැහැ. ගෝචර සංයෝග ත්‍රිකෝණ මේ කොටස් ටික එකතු කරගෙන මෙහි පලාපල හරි වෙනස් වෙනවා. ඒ නිසා ඔබ දැනගත යුතු වෙනවා ඔබේ රාහු ඔබට ඔබේ කේන්දර හිමි ග්‍රහචාරය තුල කොයි කාලයේ සුබ ප්‍රතිඵල දෙනවද කොයි කාලයේ විපත්තිදායක කටයුතු කාරණා සිද්ධ වෙනවද කියන කාරණේ පිළිබඳව දැන හැඳින ගන්නට බලන්න. ඔබේ කේන්දරයේ රාහු 3 යන්නේ ඉන්නවා නම් දැන් මේ අසුබ ප්‍රතිඵලක් තියෙනවා මේකේ. ඒ උදවිට වෙල්ල අමාරු ස්නායු සම්බන්ධ රෝග බාධක ස්ථාන ඇති කරලා දානවා. ඒ වගේම තමයි හුස්ම ගැනීමේ අපහසුතාව හදලා දෙනවා. රාහු හොරාව කාගෙරි ගමන් නැහැ කේන්දරේ 6 වැන්න මුත්‍රා සම්බන්ධ රෝග මුත්‍රා ආසාදන යටිබඩ අමාරු රෝග ස්ථාන ඔය තනිකන් දෝෂ කළු කුමාර දෝෂ මේ දේවල් හදලා දෙනවා. 8 වැනි ඉන්න උදවිය හදිස්සි අමතුරු මාරක බාධක මේ දේවල් හදලා දෙනවා. 9 වැනි හිටියාම පරම්පරාගත ඉඩකඩම් දේපල නැති කරලා දානවා. 12 වෙනි හිටියාම හිරගෙදර දානවා. මේ නරක පැත්තේ ප්‍රතිඵල. නමුත් ඉතින් නරක පැත්තේ ප්‍රතිඵල හා සාපේක්ෂව අපි කතා කරන්න ගත්තාම සුබ පැත්තක ප්‍රතිඵල මේ ඔක්කොම එකතු කරලා බලනකොට වැඩිපුර තියෙන බවක් තමයි අපට ජ්‍යොතිෂයෙන් නිර්ණය කරද්දී තේරුම් ගන්න පසක් කරගන්න පුළුවන් වෙන්නේ. ඔබේ කේන්දරේ රාහු කියන ග්‍රහයා අපට ලබනකොට අපට දැනෙන එක සිතුවිල්ලක් තියෙනවා. මොනවද? ඒ අපට අපේ ගෙදර, අපේ ස්ථානේ, අපේ ඥාති, අපිට හිතවත් උදවිය අපට එපා කියලා හිතන එක. ඒ හින්දා රාහු ලබන උදවිය බොහෝ අවස්ථාවල කතා කරනවා ගෙදර එපා කියලා. විශේෂයෙන්ම මව් පාර්ශවය. මව් පාර්ශවයත් සමග අමනාප වෙන කාලයක්. හේතුව
වැඩියෙන්ම ගෙදර දොරක උපදෙස් දෙන්නේ අම්මනේ. තාත්තා බොහොම නිහඬ මිනිස්සෙක් වෙන්න පුළුවන්. නමුත් තාත්තත් මේ සම්බන්ධයෙන් මැදි වෙලා වැඩිපුර උපදෙස් දෙන්න ගත්තොත් එහෙම රාහු කියන ග්‍රහචාරය ලබන කාලෙක ඒ තාත්තත් ඉක්මනින්ම පා වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මව් පාර්ශවයේ සම්බන්ධයෙන් දොස් නගන, මව් පාර්ශවයෙන් ඈත් වෙන, මව් පාර්ශවයට අකීකරු වෙන ග්‍රහචාරයක් ලබනකොට අපි දන්නවා දැන් ඔන්න රාහු වෙනවා කියලා. ඊළඟ කාරණේ තමයි රාහුගේ හොඳම දේ දැනගන්න පුළුවන් වෙන්නේ. රාහුට බිම ඉන්න බෑනේ. රාහු උස් ස්ථානවල ඉන්නේ. ඒ හින්දා තමයි රාහු හැම වෙලාවෙම ගස්කල් උඩ ඉන්න ගන්න, පුටු උඩ ඉන්න ගන්න, යාන වාහන අයිතිකාර ග්‍රහචාර කතා කරන්නේ. ඒ වගේම බැමිවල උස් ස්ථානවල වහලවල මේ ස්ථාන වැටීම්, කැඩීම්, බිඳීම් මේ හැමදේම සිද්ධ වෙන රාහුගේ කාලේ. හේතුව රාහු උස් ස්ථානට ආස නිසා. ඔබත් මතක තියාගන්න. ඔබ નિરાයාසයෙන්ම ඔබට වෙන දෙයක්. රාහු ඔබට බලපාලා තියෙනවද කියන කාරණය ඔබටම ඒත්තු ගන්නන හේතු සාධකයක් තියෙනවා. ඔබේ කකුල් දෙක ඔබ පුටු උඩ තියාගෙන ඉන්නේ. ඔබේ කකුල් දෙක ඔබ පුටු උඩ තියාගෙන ඉන්නව නම් ඔබ රාහුගේ ග්‍රහචාරය තුල අපල විපත්ති බාධක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා රාහුගේ මහදසාවක් අපටම ලැබෙන වෙලාවට අපි කැම කන්න ගියත් කකුල් දෙක උඩ කතා කරන්න ගත්ත කකුල් දෙක උඩ රාහුගේ බලපෑමක් මේ සිද්ධාන්තය තුළ අපි නොදන්නා වුණාට ඒ ඇතුළත රැඳෙනවා. ඒ නිසාම ඒ කාල පරිච්ඡේදය ඔබ අන් අය කියන උපදෙස් පිළිපදින්න කැමති නැහැ. ඒ වගේම ඔබේ ගෙදර උදවිය ඔබ සමග අවනාපෙන්න බලන්න. ඒ කියන්නේ අපට අපේ ජීවිතයේ ළඟම හිතවත් උදවිය සමග අපි විරසක වෙනවා. ඒ උදවිය අපට පෙන්වන්න බැරුව යනවා. ඒ නිසා තමයි කියන්නේ රාහුගේ මහදසාවක් ලබනකොට ගමේ හැමෝටම ඔබ හරි බලවතෙක්, බුද්ධිමතෙක්, ගෙදර උදවියට ඔබ මෝඩයෙක්, අඥානයෙක්. ඔබ ගෙදරින් පලා හරිනවා. ඔබ ගෙදරින් ඈත් වෙලා යන්න යනවා. තැන් වල ඇවිදින්න ගන්නවා. එක ස්ථානයක් නැතුව යනවා. ඔබේ හිත මානසික වශයෙන් දුර්වල ඇති වෙනවා. එහෙනම් අපිට කායික වශයෙන් පීඩා ආදී අත්පත් කරනවා. ඒ වගේම තමයි චර්ම රෝග. හදලා දෙන්නේ මේ ග්‍රහචාරය. එක සිතුවිල්ලක් නැහැ. අද මේ කතා කරලා හෙට උදේ අපි මෙහෙම කරමුයි කියන උදවිය හෙට උදේ පාන්දර වෙනස් වෙනවා. රාහුගේ බලපෑම ඒ ආකාරයට තමයි අපේ ජීවිතවල බලපෑම් කරලා සිද්ධ කරලා තියෙන්නේ. මං හිතනවා මේක පුංචි දරුවගේ නම් බලපාන දෙයක්. ළමා කාලය තුල රාහුගේ බලපෑමක් ලබනවා නම් ඒ උදවියට විස බීජ ඇතුල් වීම, ඒ වගේම බුද්ධි මට්ටමේ අඩාල වීම, ඒ වගේම පුංචි දරුවෝ හදිස්සියේ පිළිසිඳ ගන්න ඉන්න වෙලාවක් නම් අපි කියමු ඔය ඇබෝෂන් වගේ වෙන සිද්ධාන්ත. ඒ වගේම තමයි පුංචි කාලේ දරුවෝ උප්පත්තිවලදී ලදරු ඒකකවල රැඳෙන අවස්ථාව, රෝහල්ගත වීම, උණ සන්නිපාත මේ දේවල් හැදෙන්නේ ඔන්න ඔය රාහු පුංචි කාලේ බලපාන වෙලාවක. අපිට අපේ ළමා කාලේ රාහු ලබන්න ගත්තාම අධ්‍යාපනය අඩාල කරනවා, අධ්‍යාපන බාධක සිද්ධ වෙනවා, ඒ වගේම මතක හිටින්න නැති ප්‍රශ්න වෙනවා. කොච්චර දක්ෂ වුණත් මේ දරුවෝ රාහුගේ මාදසාවක් කෙනෙකුට දුර්වල වෙනවා. දැන් මට මතකයි අපේ අම්මලා තාත්තලා සමහර වෙලාවට කියනවා මගේ දරුවෝ හරි දක්ෂයි. පන්ති පළවෙනියා. හැමදාම විශේෂ ක්ෂේත්‍රවල ලකුණු ගන්න ගත්තාම ලකුණු 90යි 100යි. දැන් මෙන්න මේ වෙලාවේ රාහුගේ දසාවක් ආව විතර සාමාන්‍ය පෙළ විභාගෙත් පෙළ. ඇයි උසස් පෙළ සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන සමහර උදවිය සාමාන්‍ය පෙළට ඒ 9ක් අරගෙන හොඳ ප්‍රතිශතයක් අරගෙන ඉහළට යන වෙලාවක උසස් පෙළ වගේ විභාගයක් ලියනකොට උසස් පෙළ තුල හැමදේම ෆේල්. රාහුගේ බලපෑම අධ්‍යාපන කරන කාලෙත් අපිට බලපානවා. ඒ උදවිය අහුම්කම් දෙන්න කැමති නැතු වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයට වැඩි එල්මක් බැල්මක් නැති වෙනවා. අමතක වීම ආදියත්පත් කරන එක විදිහකට එක දෙයක්ම කටයුතු කාරණාවක් සිද්ධ කරන්න කැමති නැති වෙනවා. හේතුව එහෙනම් ළමා කාලෙත් මේ දේ බලපාම සිද්ධ කරනවා. අපි තරුණ කාලෙට එමු. තරුණ කාලේ ආපුවාම කාටවත් නැවෙන්න කැමති නැහැ. ඒ උදවිය හිතුමතේ වැඩ කරන්න ගන්නවා. රාහු කුචේ වගේ නැකත හිටියොත් එහෙම මුවසිරස රෙහෙන සඳුගේ නැකත්ත බලපෑපුවම තමන්ගේ සිතුවිලිත් එක්කම ඒ උදවිය ක්‍රියාත්මක කරන්න ඉදිච්ච අවස්ථාවන් අපිට දකින්න පුළුවන් වෙනවා. එහෙනම් රාහු කියන ග්‍රහයා හැම වෙලාවෙම අපිට මේ බලපෑම සිද්ධ කරනවා. දැන් තරුණ දරුවෝ රැකියා ආදී පළ කටයුතු කාර්ය ලබනවා. ඒ උදවිය රැකියාවේ අවස්ථාවක් නැතුව විවිධාකාර රැකියාවන් වල
එළමිලා කටයුතු කාරණා සිද්ධ කරන්න මුල් වෙච්ච අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන උදවියගේ විවාහ කටයුතු කාරණා කඩාකප්පල් වෙලා තියෙනවා. විවාහකාරකයේ විවාහය කල්ගත වෙලා තියෙනවා. පරක්කු වෙලා පමා වෙලා තියෙනවා. හිතවත්කම් සමජතම් තිබ්බ දේවල් බිඳ වැටලා තියෙනවා. ඒ වගේම දරුවෝ කොච්චර කීකරු හිටියත් රාහුගේ දසාවක් ආවම ගෙදරින් පිටමං වෙන්නමයි කැමති. ඒ නිසා ඔබේ දියණිය වෙන්න පුළුවන්, ඔබේ දරුවා පුතා වෙන්න පුළුවන්. රාහුගේ දසාවක් ලැබනකොට හරියට ණයෙක් වගේ. ඇයි? පුංචි දේ වුණත් කමන්නේ සද්දයක් ආවා ඇඟට පොඩි දැනීමක් වැදුරිච්ච ගමන් මෙයා නාගෙක් වගේ ණයෙක් වගේ සුස් කාලා පිමින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හේතුව අපි එහෙනම් විමසිලිමත් භාවයෙන් තොරව හදිස්සි ඉක්මන් ගහගතියක තමයි රාහුගේ හෝරා කාල පරිච්ඡේද අපි ක්‍රියාත්මක වෙන්නේ. හරියට රාහුගේ වෙලාවක අපි මිනිස්සුන්ට බුද්ධිය දෙනවා කියලා කියන්නේ යමක් පැහැදිලි කරලා දෙනවා කියලා කියන්නේ හරියට කලයක් මුණින් අතර පෙරලා ඒකට වතුර වක් කරනවා වගේ. කොච්චර වතුර දැම්මත් පිරෙන්නේ නැහනේ. ඒ වගේ බුද්ධිය කියන භාවය අඩාල වෙන යමක් තේරුම් කරලා දීමේ ප්‍රවණතාවය තේරුම් කරලා දීමේ ශක්තිය මේ උදේට අඩාල වෙනවා. ඒ හින්දා රාහු කියලා කියන්නේ අපි කියන්නේ ඡායා මාත්‍රික ගහයෙක් කියලා. එහෙනම් ඒ උදවිය කොයි මොහොතක කොයි ආකාරයට කොහොම වෙනස් වෙනවද කියලා අපිට තීරණය කරන්න හරි අමාරු වෙනවා. කොහොම හරි වෙන්න ඔය මැදියම් හෝරාවේ ඔය වගේ වෙනස් වෙනා වගේම තමයි වැඩිහිටි හෝරාවේ. අපි වයසට ගියපුවාම රාහුගේ හෝරාවක මේ ගහය විශ්නාව සම්බන්ධ රෝග හදලා මරලා දානවා. ඇඳේ තියලා දානවා. ඒ වගේම ඒ උදවිය යන තැනක වට්ටලා කඩලා බිඳලා දානවා. එහෙනම් මතක තියාගන්න රාහුගේ බලපැවැත්මක් ලැබපු වෙලාවේ මේක සීමා මාන්තික නොවන අවස්ථා වෙන්න පුළුවන්. තරුණ කාලේ වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ පුංචි දරුවන ළමා කාලේ වෙන්න පුළුවන්. මැදිවි වෙන්න පුළුවන්. වැඩිහිටි වෙන්න පුළුවන්. මේ ඕනේ අවස්ථාවක රාහුට පුළුවන් ඔබේ මනස විකෘති කරන්න. මනසේ එකමුතුභාවය වෙනස් කරලා ඒ වගේම හැම වෙලාවෙම විකෘති වූ මානසිකත්වයෙන් යුක්තව ඔබ කටයුතු කාරණා කරන්න පුළුවන්. ඔබ කොටින්ම පිස්සෙක් කරන්න පුළුවන්. අපි කියන්නේ රාහු ලැබුවාම මේ ඔය මනුස්සයට පිස්සු. මේ කතාව කියන්නේ රාහු හෝරාවක. ඒ වගේම කියනවා පුංචි කාලෙත් අකීකරු දෙවියන්ට මේ කොල්ලගේ මේ කෙල්ලට රාහු ලැබලා තියෙන රාහු ඔළුවේ ඉන්නේ කියලා. ඇයි ඒ තරම්ම දරුවෙක් වෙනස් වෙනවා නම් ඔවුන්ගේ ක්‍රියාකලාප වෙනස් වෙනවා නම් අපි උන් දකින්නේ රාහුගේ බලපෑමක් හැටියට. එහෙනම් ඒක අපේ සමාජික වශයෙන්ද බලපාලා තියෙන කාරණාවක් හැටියට තමයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න. රාහු සම්බන්ධයෙන් ඔය කොච්චර ප්‍රශ්න ආවත් ඇත්තටම රාහුට හරි යමම් විකල්ප තියෙනවා. ගැටලුව තියෙන්නේ ඔබ ඔබේ කේන්දරයේ රාහු කොයිතන ඉඳලා කොයි විදිහේ බාධක සිද්ධ කරනවද කියන එක. අපි මානසික තලයෙන් බැලුවොත් සිත් රිදීම් එපා වීම කලකිරීම ඒ වගේම තමයි ඇවිල්ලා මානසික අසහනය මානසික පීඩක ස්ථාන අමතක වීම කල්පනා කටයුතු කාරණා නැතිවීම හැම වෙලාවෙම ද්වේෂයෙන් යුක්තව ක්‍රෝධයෙන් යුක්තව අපි සිටින අවස්ථාවන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කායික වශයෙන් ඔබට ස්නායුගත රෝග උදා කරන්න චර්ම රෝග උදා කරන්න ඒ වගේම අත් කකුල් කඩලා දාන්න ඇවිල්ලා වැටීම් උදා කරන්න එක තැනක නොරිදා තැන් තැන් වල අපි ඇවිද්දවන්න මේ ඔක්කොම රාහුට අයිති දේවල් නම් රාහුගේ ක්‍රියාකලාප නම් එහෙනම් ඔය සම්බන්ධයෙන් අපිට විකල්පත් ඇති වෙන්න එපේ. ඉතින් සමහර විටක කියනවා රාහුගේ මහදසාව ලැබුවාම ගෝමේද ගලක් දාන්න කියලා. මේක වැරදි නෑ හරි. ඒ වගේම නාගර්ජුන යන්ත්‍රය දාන්න. කතරගම දේ හාමුදුරන්ට පුද පූජා තියන්න. ඒ වගේම දුගී මගේ යාචක දුවියට දානමාන පුළුවන් හැටියට දෙන්න. මෛත්‍රිය වඩන්න. මේ කරුණ කාරණා තියෙන්න ඕනේ. මෙව පොදුවේ ගත්තාම මේ කරුණ කාරණා 100ට 100ක් හරි. නමුත් මතක තියාගන්න. ඔබේ කේන්දරයේ තුල රාහු පමණක් සිටිනවාද ඒ රාහුට බලපෑම් වෙන්නා වූ අනිග්‍රහය මොනවද කියන කාරණා ඔබ දැනගන්න ඕනේ. රාහු දසාවක් ආපුවාම බියවිය යුතුයම නැහැ. රාහු ආපුවාම අපිට ධනවිල මුදල් දීපල යාන වාහන සිතූ පැතූ සම්පත් තරම් දෙනවා. රාහුගේ දසාවක තමයි හැමෝම විදේශගත වෙලා තියෙන්නේ. රාහුගේ දසාවක තමයි පුද්ගලයන් යාන වාහන ඇවිල්ලා අරගෙන තියෙන්නේ. රාහුගේ දසාවක තමයි ගමෙන් පිට වෙලා ජීවිතයේ ඉහළ තැනකට පැමිණලා තියෙන්නේ. රාහුගේ දසාවක තමයි ඇවිල්ලා එක තැනක නොරිදා වෙළඳ ව්‍යාපාර කටයුතු කාරණා තැනින් තැන කරලා ජීවිතයේ ධනවිල මුදල් දීපල එක්ටස් කරගෙන පුද්ගලයෝ ජීවිතයේ තැනකට ඇවිල්ලා තියෙනවා. රාහුගේ දසාවක තමයි ඇවිල්ලා gedara දොරට වඩා ගමෙන් පිට අපේ නාමය, නම්බුව, කීර්තිය, බලය කියන දේවල් අපි හදා තියෙන්නේ. දන්නවද? එහෙනම් රාහු අපිට නරකක් කරන්න බෑනේ. ගැටලුව උතර නෙමෙයි තියෙන්නේ.
අපේ හිතවල ඍණාත්මක වූ සිතුවිලි ඇති වෙලා තියෙනවා වගේම තමයි රාහුගේ දශාවක රාහුට කරන්න පුළුවන් දේ ගැන අපි යම් ආකාරයේ සිත සංතානය තුළ යමක් ගොඩනගාගෙන තියෙනවා. එක. දෙවෙනි කාරණය තමයි ඇත්තටම රාහුගේ දශාවල අපිට කරන්න ඕන විකල්ප ටිකක් තියෙනවා. තව කාරණයක් මතක් කරන්න ඕනේ. රාහු කාගේ හරි කමක් නැහැ කේන්දරයක. කුජගේ නැකත්තල ඉන්නවනම් අන්න ඒ කුජගේ නැකත්තල රැඳෙන රාහු තමයි දරුවෝ නොමකට යන්න අවස්ථාවක් ඇදුවේ. ඒ උදවිය තමයි ජීවිතේ අත්දා බලන්න ගිහින් අන්න යාළුවෝ සමග මිත්‍ර වෙලා යාළුවොත් සමග තැන් තැන් වල ඇවිදින්න ගිහින් ඒ උදවිය තමයි ওই මද්‍රව්‍ය ಜಾති පාවිච්චි කරන්න ඉදලා තියෙන්නේ. දැන් අද කාලේ අයිස් කුඩු ගංජා මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න හේතු වෙලා තියෙන්නේ රාහු කියන ගහයා කුජ නැගතක රඳා පවතින හෝරාවක් මුල් කරගෙන තමයි. එහෙනම් රාහුගේ අතුරු ශාවක, රාහුගේ මහද ශාවක, රාහුගේ බීජ ශාවක, රාහුගේ බලපෑමක් මූල ත්‍රිකෝණ හැටියට බලපාන වෙලාවක මේ රාහු අපේ ජීවිතවල බලපෑම් සිද්ධ කරලා තියෙනවා. මම ඔබට යෝජනාවක් කරන්න කැමතියි. ඔබ ජ්‍යොතිෂ සම්බන්ධයෙන් යම් ආකාර හිතේ විශ්වාසයක් තියෙනවා නම් මේ දේ ඇත්ත. මේ නිසාවෙන් අපේ ජීවිතවලට යම් ආකාරයේ බලපෑමක් ඇතයි කියලා හිතේ විශ්වාසයක් තියෙනවා නම් ඔබ ඔබේ පවුලේ ජ්‍යොතිෂවේදියා හම්බ වෙන්න. ඔබ විමසන්න රාහු නිසාවෙන් මගේ ජීවිතේ මොන වගේ දේවල් වේද කියලා. එක එක ග්‍රහය වෙනස් වෙන්න පුළුවන් රවිසඳු කුජ බුදු ගුරු රාහු හේතු කියලා. එහෙනම් ඒ ග්‍රහය සම්බන්ධයෙන් වෙනස් වූ විවිධ මත පළ වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඔබේ රාහු ඉන්න තැන ඉඳන් ඔබ ඔබේ ජීවිතය නිර්ණය කරන්න එපා. මම අර මුලින් කතා කළානේ 6 8 12 කියන නරක ස්ථාන සුබ ග්‍රහයන්ට නරකයි නරක ග්‍රහයන්ට සුබයි කියලා. රාහුත් ඒ වගේ. රාහු ඉන්න ස්ථාන සම්බන්ධයෙන් විවිධ මත විවිධ අදහස් විවිධ තීරණ ගොඩනගෙන්න පුළුවන් වුණාට රාහුට තියෙන දෘෂ්ටියත් එක්කම ඒ රාහු ඔබ නොහිතන තැනකට මේ රාහු අරන් යන්න පුළුවන්. දන්නවද වැඩ? රාහු ඉන්නේ බුදත් එක්ක නම් ඒ ඥානකාරක යෝගයක් හැමදාම රාහු කියන ගහයා ළඟ ඉන්න කෙනා ආදේශ කර ගන්නවා. ළඟ ඉන්න පුද්ගලයාට ළඟ ඉන්න ග්‍රහයට හැමදාම ඒ ක්‍රියාදාමයට අනුගත වෙලා තියෙන්නේ. රාහු සිකුරුත් එක්කන් ඉන්නකොට වෙනස් ප්‍රතිඵලයක්. රාහු කුජත් එක්කන් ඉන්නකොට වෙන ප්‍රතිඵලයක්. රාහු රවිත් එක්කන් ඉන්නකොට වෙන ප්‍රතිඵලයක්. එහෙනම් ග්‍රහයෙක් තව ග්‍රහයෙක් සමග එක ස්ථානයක රැඳෙනකොට ඒ ග්‍රහයාගේ බලය සමහර විටක දුබල වෙන්න පුළුවන්, ප්‍රබල වෙන්න පුළුවන්. එක. දෙවෙනි කාරණේ රාහුට අයිති ස්ථාන ගත්තාම අර කේන්දරවල කතාවක් තියෙනවා 3 9 12. මෙන්න මේ කොටස් තුන හැමදාම දකින්නවා කියලා. ඒ කොටස් තුනේත් රාහු වගේ ග්‍රහචාරයක් ඉන්නවා නම් ඔබට නරක ප්‍රතිඵල ගොඩේ හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වෙනවා. මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණේ. රාහු ඔය ස්ථානවල රැඳෙනකොට 3 6 8 9 12 මේ කොටස් ටිකම ජීවිතයේ මිනිස්සෙක් ධනවත් වෙන්න බලවත් වෙන්න කිරිසිති ප්‍රශංසා ලාභ ප්‍රයෝජන භෞතික වශයෙන් ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් මේ හැමදේම ලබලා දෙන්න. හරි උත්සුක කරන ගහචාරයක් හැටියට තමයි ජ්‍යොතිෂය කතා කරලා තියෙන්නේ. ඒ නිසා රාහු වෙනින් ඔබ බිනවන්න. මතක තියාගන්න රාහුට කළ යුතු විකල්ප කීපයයි තියෙන්නේ. තදබලාකාරයෙන් මානසික විපරීතයක ඉන්නවනම් මානසික වෙනස් වීමක ඉන්නවනම් මානසික පීඩාවක ඉන්නවනම් රාහු ග්‍රහචාරය වෙනුවෙන් කළ යුතු දේ අපි තේරුම් ගත යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබ කායික වශයෙන් අසනීප බාධක ඉෂ්ණාව රෝගයක ඔබ පීඩා විඳිනම නම් ඒ වෙනුවෙන් කළ යුතු විකල්පේ තේරුම් ගත යුතු වෙනවා. ඔබගේ හැමදාම ඔබට රැකියාවක් නැත්නම් එක්ක රැකියාවක් හමුණත් ඒ රැකියාව අපට හැම වෙලාවෙම අහිමි වෙනවා නම් එක තැනක රැකියාවක් කරගෙන ඉන්න ඔබට අවස්ථාවක් නැත්නම් රාහු වෙනුවෙන් විකල්ප ටිකක් තියෙනවා. ඒ වගේම තමයි රාහුගේ ගහ හොරා කාල පරිච්ඡේදයක තුල ඔබේ විවාහය පරක් වෙනවා ප්‍රමාද වෙනවා බාධක වෙනවා නම් ඒ විතරක් නෙමේ රාහුගේ ශාවක තුල කාන්තාවන් විශේෂයෙන් දරුපල අහිමි වීම, දරුපල ප්‍රමාද වීම, දරුවෝ ලැබෙන්න ගිහින් ඒ උදේ ඇබෝෂන් වගේ දේවල් වල ලක් වීම මේ ඔක්කොම රාහුගේ ග්‍රහචාරයේ එක්තරා වූ සිද්ධවීමක් වෙනවා. එහෙනම් ඒක රාහු නිසා වෙන්නම් අපිට ඒ වෙනුවෙන් විකල්ප හදා ගන්න පුළුවන් ක්‍රමවේද ටිකක් තියෙනවා. හැම වෙලාවෙම ජීවිතයේ ප්‍රශ්නයක් ආවම ඒකට උත්තරයක් තියෙනවා. ඒ වගේ රාහුගේ මහදසාකාල පරිච්ඡේදයත් අපිට හිතට ගතට දෙකට යම් ආකාරයේ පීඩක ස්ථාන උදා කරලා දෙන අවස්ථාව නම් අපි දැනගන්න ඕනේ මේ රාහු ග්‍රහචාරය තුල අපි මේ දේවල් නිවැරදි කරගන්නේ කොහොමද කියලා.
ඒ වගේම තමයි ඔබ ආගමික දහමත් එක්ක නිරතුරුවම යෙදලා ඉන්නවා නම් ඇත්තටම රාහුගේ බලය මහා ප්‍රබල යෝගයක් නේ. බලන්නකෝ රාහුයි කේතයි කියලා කියන්නේ හරියට අයියයි මල්ලි වගේ. නමුත් ඇවිල්ලා දෙන්න දෙපැත්තක ඉන්නේ. රාහුට ස්ථාන 7කින් මෙහා ඇවිල්ලා රාහු වෙන්නේ. කේතයි ඉන්නවා. කේතට ස්ථාන 7කින් එහා පැත්තේ රාහු ඉන්නවා. එහෙනම් මේ රාහුයි කේතයි කියන දෙන්න හරියට පීලි දෙකක් වගේ. දෙන්න දෙපැත්තේ ඉඳන් හැම වෙලාවෙම අංශක 180කින් එහා මෙහා කරගෙන ගහචාර දෙකක්. නමුත් හැම වෙලාවෙම ගත කරන මේ රාහු ස්ථානයක් තුර රැඳෙනකොට රාහුට තියෙනා වූ බලය උපරිම විහිදුවලා මිනිසෙක් වටන්න පුළුවන් නම් වටන්න තියෙන තැනක් හදනවා. හැබැයි ඒ වගේම තමයි රාහු මේ බලපෑම උපරිම විහිදුවන වෙලාවක අපි මෙතන ශක්තිමත් නම් අපිට මේ තුලින් බේරීමට තියෙන අවස්ථාව වගේම තමයි රාහු වෙනස් වීමේ තියෙන බලය අපට අයින් කරගන්න පුළුවන් වෙනවා. ඔබ සූර්ය නමස්කාරය කරන්න මේක එක සිද්ධාන්තයක්. හේතුව යුද්ධාදී අවස්ථාවල රවි කියන ග්‍රහයා ළඟ රාහු කියන ග්‍රහයාගේ බලය යොදවමින් ඒ අවස්ථාවන් රැක්ගත්තු කතාපුවත් අපේ පුරාවෘත්ති වල කතා කරනවා. ඒ නිසාවෙන් ඒ කටයුතු කාරණා මුල් කරගෙන ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදයා මුල් කරගෙන ඒ මුල් බීජය මුල් හරය අරගෙන ඔබ විමසන්න. ඔබේ ජීවිතයේ ආර්ථික වශයෙන් වැටෙනවද, කායික වශයෙන් වැටෙනවද, මානසික වශයෙන් වැටෙනවද, හැම දෙයකටම හේතුවක් ඇත්නම් මේ සමහර විට රාහු වෙන්න පුළුවන්. ඔබේ ගෙදර හදාගන්න බැරුව බලාපොරොත්තු වෙච්ච දේවල් වෙලා අතරමඟ වැටලා තියෙනවා නම් මේ රාහුගේ බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. ඔබේ ගෙදර සමගියට බාධකයක් සිද්ධ වෙච්ච අවස්ථාවක්